අද අපි හදමු super crispy and juicy Korean fried chicken එකක්. මේ Korean fried chicken එක දැක්කම කන්න හිතෙන්නේ නැද්ද? එහෙනම් let's make it together. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා chicken gram 450ක්, black pepper, ginger paste, garlic paste, mustard paste, chili powder, gram flour. මුලින්ම chicken එක මේ විදිහට bowl එකට දාලා ඒකට garlic paste, ginger paste, salt, mustard paste, black pepper, chili powder එකතු කරගෙන අපි හොඳට මේක mix කරගන්න ඕනේ. දැන් මේකට gram flour ටික එකතු කරගෙන ඒක හොඳට coat කරගන්න. අපි මේක හොඳට coat කරගත්තොත් තමයි අපිට crispy texture එක ලැබෙන්නේ. ඔන්න ඉතින් අපිට දැන් තියෙන්නේ මේ chicken ටික fry කරගන්න එක. දැන් මම මේ විදිහට pan එකක් ලිපේ තියලා ඒකට coconut oil ටිකක් add කරලා oil එක හොඳට heat වුණාම chicken pieces ටික carefully add කරන්න ඕනි මෙන්න මේ වගේ. ඉතින් අපි මේ chicken pieces ටික golden and crispy වෙනකම් fry කරගෙන මේ විදිහට අපි ලිපෙන් බා ගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් අපිට තියෙන්නේ Korean style sweet and spicy sauce එක හදන එක. ඉස්සෙල්ලාම මම bowl එකක් අරගෙන ඒකට chili paste tablespoon 2යි, soy sauce tablespoon 1යි, rice vinegar tablespoon 2යි, brown sugar tablespoon 1යි, honey tablespoon 2යි දාලා හොඳට mix කරගන්නවා. දැන් මම ආයෙත් pan එකක් ලිපේ තියලා ඒකට coconut oil ටිකක් add කරලා ඒක heat වුණාම මේ වගේ chopped garlic ටිකක් ඒකට එකතු කරගෙන ඒකට chili flakes ටිකකුත් මේ වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත Korean paste එක මෙන්න මේ වගේ ඒකට එකතු කරගෙන හොඳට mix කරගෙන chili sauce tablespoon 2කුත් මම මේකට එකතු කරගෙන වතුර කෝප්ප භාගයකුත් මම මේ වගේ එකතු කරගෙන මේක හොඳට mix කරගන්නවා. ඔන්න ඉතින් දැන් ඔයාලට පේනවා sauce එක nice and thick වෙලා තියෙන්නේ. දැන් අපි කලින් fry කරගත්ත crispy chicken ටික මේ විදිහට එකතු කරගෙන හොඳට mix කරගන්න ඕනේ. මේක ඇත්තටම chicken devil එකක්, sweet and very spicy. ඔන්න ඉතින් අපේ Korean fried chicken එක ready. Crispy outside, juicy inside and perfectly spicy. ඉතින් මේ Korean fried chicken එක ඔයාලා හදලා ඔයාලට මේක use කරන්න පුළුවන්. evening snack එකක් විදිහට, party food එකක් විදිහට, family gathering වෙලාවට, movie night එකට වගේම special occasions වලට මේක use කරන්න perfect.